සුබ දවසක් හැම දිනකටම අද මම පෙන්වන්න යන්නේ අපි සාමාන්‍ය වාහනයක ස්පාර්ක් ප්ලග් කියලා දෙන පෙට්‍රල් වෙහිකල්ස් වල ඒකේ ස්පාර්ක් ප්ලග් එකක් කොහොමද අපි හරියටම චෙක් කරගන්නේ කියලා ප්ලග් ටෙස්ට් එකක් කරහා එතකොට අපි සාමාන්‍යයෙන් පිටින් බලලා ප්ලග් එකක් හොඳයිද නරකයිද කියන එකට වඩා ඊටාම නිවැරදිව මේකෙන් අපිට බලා ගන්න පුළුවන් ප්ලග් එකේ මිස්ෆයර් එකක් එනවද නැත්නම් ප්ලග් එක හරියට වැඩ කරනවද කියන එක නිකම්ම නෙමෙයි සාමාන්‍ය වාහනයක ඒ මොඩල් එකට ස්පෙસિෆිකලි එන RPM රේන්ජ් එකක් තියෙනවා. අපි දන්න සාමාන්‍ය පෙට්‍රල් වෙහිකල් එකක එන්ජින් එකක් ගත්තොත් idle RPM එක 700 750 900 ඉඳලා සාමාන්‍යයෙන් 6000 6500 7000 වගේ රේන්ජ් එකක අපේ RPM එක යනවා. normal drive කරනකොට සාමාන්‍යයෙන් අපි running වලදී 1500 2000 2800 සහ ටිකක් උඩට රෙව් කරොත් 3000 3500 වගේ රේන්ජ් එක තමයි වැඩි හරියක් වාහන දුවන්නේ. ඉතින් ওই රේන්ජ් එකේ දුවනකොට ඒ RPM වලට ස්පෙસિෆිකලි බලන්න පුළුවන් මේකේ හරියට ප්ලග් එක පල්ස් කරනවද නැත්නම් දෝෂයක් තියනවද කියන එක. රයිට් මේකේ මම පෙන්නන්න බලන්න මේකේ මේ ටිකක් ලං කරලා ගත්තාම පේන විදිය. එතකොට මේකේ මේ අපි RPM එක වේරි කරන්න පුළුවන්. මේ ටෙස්ට් එකේ RPM එක 9000 දක්වා යන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් චෙක් කරනකොට කරන්නේ ඒ මොඩල් එකට තියෙන RPM රේන්ජ් එකේ තමයි මේ ප්ලග්ස් ටික දුවලා බලන්නේ. කවුන්ට් කරපු ගමන් පටන් ගන්න 2000 RPM වලින් ඔයගොල්ලෝ දකින්න ඇති. එතකොට අපි ඒක වේරි කරලා බලනවා සාමාන්‍ය මිඩ් රේන්ජ් එකේ කොහොමද ප්ලග් එක perform කරන්නේ, high speed වලදී කොහොමද ප්ලග් එක perform කරන්නේ සහ idle RPM වල ඒ කියන්නේ low RPM එකේ කොහොමද ප්ලග් එක perform කරන්නේ කියලා. ඒ හින්දා මම කියන්නේ ඔයගොල්ලන්ට වාහනයකට ප්ලග් එකක් දානකොට ඔයාලගේ තියෙන එක චෙක් කරලා දාන්න. සාමාන්‍යයෙන් කිලෝමීටර් අපි දැන් තියෙන ප්ලග්ස් දාන ඉරේඩියම් ප්ලග් එකක් ගත්තොත් කිලෝමීටර් 80000 ලක්ෂයට අතර ප්‍රමාණයක් දුවන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් කිලෝමීටර් 40000කට සැරයක් ඔයගොල්ලෝ එන්ජින් ටියුන් අප් එකක් වගේ කරනකොට අනිවාර්යෙන් ප්ලග් එක ඇහෙන් බලලා පාට බලලා තියනවට වඩා සමහරට පාට හොඳට තියෙන්න පුළුවන් කට්ටිය අපි කියන ප්ලග් එක කළු වෙනවා කියනවා, ප්ලග් එක පිච්චුන පාටක් එනවා කියනවා. ඉතින් ඒක බලලා කියනවට වඩා ටෙස්ට් එකකට දාලා හරියට බලා ගන්න පුළුවන් මේකෙන් කොහොමද ප්ලග් එක perform කරන්නේ කියලා. සමහර විට ෆීල්ඩ් ඉකොනොමි එක ටිකක් අඩු වෙලා තියෙන්න පුළුවන්. යනකොට හිටපු ගමන් පොඩි කැඩිල්ලක් මිස්ෆයර් එකක් වගේ දැනෙන්න පුළුවන් ප්ලග්ස් වල තියෙනවා. කියන්නේ ප්ලග් එක වීක් වෙලා තියෙන වෙලාවවල ඒක හරියටම අපිට මේක තුරු බලා ගන්න පුළුවන්. නුවර ආවට නම් ඉන්නේ අපේ වර්ක්ෂොප් එකේ තියෙනවා Night Auto Works අරඹේ කඩේ ගලගෙදර සීමාවේ තියෙන්නේ. එන්න ඔයගොල්ලෝගේ වාහනවල රිපෙයාර්ස් චෙක්අප්ස් ඔක්කොම කරගන්න පුළුවන් අපෙන්. ඉතින් ජපනීස් යුරෝපියන් ඕන වෙහිකල් එක අපි රිපෙයාර්ස් කරනවා. මේ ඊටමතරව ස්පෝර්ට් කාර්ස් විශේෂයෙන් Mazda RX-8 RX-7 එතකොට හයි ස්පෙක්ස් තියෙන වාහනලත් අපි රිපෙයාර්ස් කරනවා. ස්කෑනින් වාට ඕන දෙයක් මෙතන කරගන්න පුළුවන්. එන්න කියලා මම ආරාධනා කරනවා. අපේ නම් එක මම කියන්නම් Note 7728629334 ආයි කියනම් Note 7728629334 නම්බර් එකට කෝල් එකක් දීලා එන්න ඔයගොල්ලෝගේ වාහන චෙක්අප් ස්ටික් කරගන්න Night Auto Works එකට ගලගෙදර තියෙන්නේ. ඔයගොල්ලෝ Google search කරොත් Night Auto Works කියලා බලා ගන්න පුළුවන් ලොකේෂන් එක. ගැටලුවක් තියෙනවා නම් ඕන කෙනෙක් මට කතා කරන්න. ඕන වෙලාවක අපි ඉන්නවා ඔයගොල්ලෝගේ වාහන සම්බන්ධව තියෙන ගැටලු වලට උදව් කරන්න.